to the city streets, we began to feel the fire. ආදරණීය ඔයාලව අදත් මගේ YouTube channel එකට මම හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ අපේ ජීවිතේට පළවෙනියටම හම්බෙන දවසක්. ඒ කියන්නේ අපේ ලොකු බබාගේ පළවෙනි ස්පෝර්ට් මීට් එක තමයි මේ විදිහට අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම share කරගන්න හිතුවේ. මම ගොඩක් වෙලාවට YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරද්දී මට මෙමරි එකක් වෙන විදිහට වීඩියෝස්ත් අප්ලෝඩ් කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් අපේ ලොකු බබා ලොකු වෙලා බලද්දී හරි එයාට සතුටක් ගේනේ කියලා හිතලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අද හරියටම මාර්තු 28 වෙනි සිකුරාදා. මම මේ ස්පෝර්ට් මීට් එකේ ඉවෙන්ට්ස් විතරක් නෙමෙයි අද දවසේ මම ගත කළේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකටම පොඩි ක්ලිප්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් දිගටම මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න කියලා ආදරණීය ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අද නම් මගේ channel එකේ වීඩියෝස් බලන්නේ. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මට help එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් අපේ ඔනා බබාලගේ මේ පාරේ ස්පෝර්ට් මීට් එක වයිල්ඩ් ඇනිමල් නැත්තම් සූ කියන තීම් එකෙන් තමයි තිබ්බේ. ඉතින් අපිට අපේ ජීවිතේ මේක අලුත්ම අත්දැකීමක්. මොකද ඔනා බබා කියන්නේ අපේ පළවෙනි බබා නිසා අපිට ජීවිතේ හම්බෙන පළවෙනිම ස්පෝර්ට් මීට් ඉවෙන්ට් එක තමයි මේක. ඉතින් ඇත්තටම ඔනා බබාලාගේ ස්කූල් එකේ ටීචර්ස්ලා මේ ඉවෙන්ට් එක සක්සස් කරගන්න ගොඩාක් මහන්සි වෙලා තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ ඉවෙන්ට් එක පටන් ගන්න හදන්නේ. ඔන්න ඉතින් මේ බැලුන්ස් ටික යවුවට පස්සේ බබාලාගේ ස්පෝර්ට්ස් මීට් එක ඔෆිෂියලි ඕපන් කරා. ඔන්න ඉතින් ඊට පස්සේ යාලගේ එක ඉවෙන්ට්ස් කරන්න යාලා පටන් ගත්තා. ඇත්තටම මෙයාලා පැය දෙකමාරක් වෙද්දි මේ ස්පෝර්ට් මීට් එක කරලා ඉවර කරා. මොකද අද අවුවත් ටිකක් සැරයි. අනික චූටි බබාලාගේ ස්පෝර්ට්ස් මීට් එකක් නිසා යාලා ගොඩක් බබාලාගේ පැත්තෙන් හිතලා තිබ්බා. ඉතින් මං කිව්වනේ මේක එයාලගේ කිඩීස් ස්පෝර්ට් මීට් එක කියලා. ඒ හින්දා පුංචි අයට හරියන විදිහේ ස්පෝර්ට්ස් තමයි මේකේ දාලා තිබ්බේ. ඇත්තටම අපේ ඔනාර බබාටත් මේක අලුත්ම අත්දැකීමක්. මොකද කලින් දවසේ අදයි දවස් දෙකේම මෙයාලා මේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තමයි ප්‍රැක්ටිස් කරේ. ඉතින් අපි ඔනාරව සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එක දාලා නැති හින්දා අපිත් ගොඩක් බයෙන් තමයි හිටියේ මෙයා ටීචර්ට කරදර කරයිද එහෙම දුවයිද කියලා. හැබැයි අපි හිතුවටත් වඩා හොඳට ඔනාර බබා ස්පෝර්ට්ස් මීට් එකට සම්බන්ධ වුණා. ඇත්තටම මාරම ක්‍රියේටිව් විදිහේ ඉවෙන්ට්ස් තමයි මේක ඇතුලේ තිබ්බේ. ඒ කියන්නේ එක එයාලගේම ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් තමයි මේ ස්පෝර්ට්ස් මීට් එක හදලා තිබ්බේ. අපිටත් ඒක අලුත්ම අත්දැකීමක් හින්දා අපිත් හරි ආසාවෙන් බැලුවා. අනිත් අම්මලා තාත්තලාත් එහෙමම තමයි. ඉතින් ඔනාරටත් මේක අලුත්ම අත්දැකීමක්. මං කලින් කිව්වා වගේම මොකද එයා ගෙදරදී සෙල්ලම් කරනවට වඩා එතකොට ස්කූල් එකේදී සෙල්ලම් කරනවට වඩා වෙනස් විදිහට වෙනස් තැනක තමයි එයා මේ විදිහට ප්ලේ කරේ.
මුලින්ම අපිත් දැනගෙන හිටියේ නැහැ ඔනාර පපා මොකක්ද කරන්න ඉන්නේ කියලාවත්. මොකද ටීචර්ත් අපිට එයාගේ ඩ්‍රෙස් කෝඩ් එක විතරයි කියලා තිබ්බේ. ඉතින් අපි දන්නේ නැහැ ඩ්‍රිල් එකකට හිටියද නැත්නම් මොනවා හරි එකට පාටිසිපේට් වෙනවද කියලා අපිත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි එදා එතනට ගියාට පස්සේ තමයි ඔනාර පපාත් මෙන්න මේ විදිහට සෙල්ලම් කරන්න ඉන්නවා කියලා දැක්කේ. මම එයාගේ එකේ වීඩියෝ ක්ලිප් එකකුත් මේකටම ඇටච් කරලා තියෙනවා. ඔයාලා ටිකටම වීඩියෝ එකත් එක්ක හිටියොත් ඔයාටත් අපේ ඔනාලා පපා සෙල්ලම් කරන විදිහ බලන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්ව විදිහටම ඔනා පපාලගේ කිඩීස් ස්පෝර්ට් මීට් එක තිබ්බේ සූ තීම් එකට නිසා එයාලගේ ඉවෙන්ට්ස් ඔක්කොමත් හදලා තිබ්බේ මෙන්න මේ තීම් එකට ගැලපෙන විදිහටමයි. ඒ කියන්නේ එක එක ක්ලාසස් එක එක සත්තු විදිහට රැස් වෙලා ඒ සතාට අදාළ විදිහට තමයි ඉවෙන්ට්ස් කරලා තිබ්බේ. ඇත්තටම මාරම ක්‍රියේටිව් විදිහට මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බා. මම ආපහු වතාවක් ටීචර් හැමෝටම තෑන්ක්ස් කරනවා මේ විදිහේ ලස්සන ඉවෙන්ට් එකක් අපේ බබාලා වෙනුවෙන් කළාට. ඔන්න ඉතින් දැන් තියෙන්නේ අපේ ඔනාර බබාලගේ වෙලාව. ඇත්තටම අපි ගිහින් ඉඳගන්න අපිට හම්බ වුණේ පොඩ්ඩක් කෙරෝලකට වෙන්න නිසා අපිට මේක හරියටම ඉස්සරහින් වීඩියෝ කරන්න උනේ නැහැ. ඒ හින්දා හස්බන්ඩ් ගිහිල්ලා වීඩියෝ කරගෙන ආවා අපේ ඔනාර බබා සෙල්ලම් කරන විදිහ. ඔන්න ඉතින් දැන් තියෙන්නේ අපේ ඔනාර බබාගේ ටර්න් එක. බලන්නකෝ එයා මේ දෙයට මුණ දෙන විදිහ. ඔය එහා පැත්තේ දුවගෙන යන්නේ අපේ ඔනාර බබා. එයාට ඉතින් මේක අලුත් දෙයක් නේ. එයා ඔන්න ඉතින් එයාට තේරෙන විදිහට මේ ඉවෙන්ට් එකට පාටිසිපේට් කරා. ඇත්තටම අපි දැක්ක දෙයක් තමයි ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ටීචර්ස්ලා මෙයාලා ගාවටම වෙලා හිටියා. ඒ එක්කෙනෙක් හරියට කරන්නේ නැත්නම් එයාලව ගයිඩ් කරලා ලස්සනට ඒ දේ කරලා දුන්නා. ඔන්න ඉතින් දැන් තියෙන්නේ බබාලගේ ස්පෝර්ට් මීට් එකේ අපි ආසම කොටස. ඒ කියන්නේ ඔන්න දැන් තමයි ඩ්‍රිල් එක පටන් ගන්න හදන්නේ. ඇත්තටම මාරම ලස්සනට ටීචර්ස්ලා එක ප්‍රැක්ටිස් කරවලා තිබ්බා. මේ ඉන්නේ හැමෝම නර්සරි බබාලා නිසා හරිම ලස්සනයි යාලා මේ දේ කරද්දී. ඔන්න ඉතින් මම ඒකේ වීඩියෝ ක්ලිප් එකකුත් ඇඩ් කරා ඔයාලටත් ඒ ලස්සන බලන්න. ඔන්න ඉතින් දැන් නම් ස්පෝර්ට් මීට් එක ඉවරයි. ඒ වගේමයි කළුවකුත් තියෙනවා වහින්න වගේ. පේනවනේ අපේ ඔනා බබාගේ විදිහ දැන්. එයා කළු වෙලා ඉතින් හොඳටම දඟලලා හිටියේ මේ වෙද්දී. එයාවත් අරගෙන ඉක්මනටම අපි ගෙදර එන්න තමයි දැන් හදන්නේ. එයාට ඉතින් යන්න වැඩි හිතකුත් නැහැ. චුට්ටක් එයාටත් ඒ විදිහට ඉන්න දීලා ඉක්මනටම එයාත් එක්ක අපි ගෙදර එන්න පිටත් වුණා. අද දවසේ තව මට කරන්න වැඩ කිහිපයක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් අපි ඉක්මනටම ගෙදර ගිහිල්ලා බබාට කවලා එයාව නාවලා හැම දවස් ඉතුරු වැඩ ටික කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් හස්බන්ඩුයි මමයි එළියට ඇවිල්ලා මේ විදිහේ රසම රස ෆෘට් සලාඩ් එකකුත් කෑවා. මම නිතරම කියනවා වගේ අපි වෙනුවෙනුත් චූටි හරි වෙලාවක් දවසට වෙන් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේකත් කාලේ ඉවර වෙලා ගෙදර යද්දී ඔන්න අපේ ලොකු බබා හැරලා හිටියේ. එයත් එක්ක පොඩි වෙලාවක් දවස ගත කරන එක මම අනිවාර්යයෙන්ම කරන දෙයක්. අද උදේ බබාගේ ස්පෝර්ට් මීට් එකේ වැඩක් තිබ්බ නිසා අපි මල්ලි බබාව ඩේ කෙයාර් එකට දාලා තමයි මේ වැඩවලට ගියේ. දැන් ඉතින් මෙයත් එක්ක චුට්ට වෙලාවක් මේ විදිහට සෙල්ලම් කරලා හස්බන්ඩුයි මමයි පිටත් වෙන්න ඕනේ පොඩි බබාව ඩේ කෙයාර් එකෙන් ගන්න.
ඇත්තටම අපි දෙන්න මේ පාර කතා වෙලා හිටියේ බබාව ඩේකෙයා එකෙන් අයින් කරගන්න ඕනේ කියලා. මොකද එයාටත් දැන් තේරෙන නිසා අයියා බබා ගෙදර ඉන්න නිසා එයාත් නිතරම කියනවා අම්මී මටත් ගෙදර ඉන්න ඕනේ කියලා. පහුගිය ටිකේ ආව ඩේකෙයා එකට දාන්න ඕනෙත් අපිට ගෙදර උදව්වට කෙනෙක් නැති නිසා වැඩ සේරම තනියෙන් කරගන්න අමාරු හින්දායි. ඔන්න ඉතින් මන් ඩේකෙයාගේ ආන්ටිලටත් පොඩි තෑග්ගක් මේක ගානේ දෙනවා. මොකද ඉතින් එයාව මෙච්චර දවසක් ආදරෙන් හොඳට බලාගත් එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේනේ. ඉතින් ලොකු දෙයක් නම් මට ලෑස්ති කරගන්න ඕනේ නැහැ. මම මේ විදිහට මග්ස් ටිකක් ගෙනල්ලා ආන්ටිලට බෙදන්න තමයි ලෑස්ති උනේ. ඉතින් මේක රැපින් කරනවට වඩා මට මේ බෑග්ස් වල දාන එක ලේසි නිසා තමයි මේ විදිහට ඉක්මනටම මම මේ ටික ලෑස්ති කරගත්තේ. දැන් හවස යද්දි ගෙනියන්න ඕනේ නිසා. ඔන්න ඉතින් ගිෆ්ට් ටිකත් පැක් කරලා ඉවරයි. දැන් ඉක්මනටම හස්බන්ඩ්යි මමයි යන්න ඕනේ චුටි බබාව අරගන්න. මොකද ගොඩක් හවස් වෙනකන් හිටියත් අපිට ආන්ටිලව හම්බෙන්නේ නැහැ. එයින් කිහිප දෙනෙක් හරි ගෙවල් වල ගිහිල්ලා ඉන්න නිසා. චූටි පුතාවත් ගත්තට පස්සේ පොඩ්ඩක් විතර වැඩ වැඩි වෙච්ච නිසා අද දවසේ වෙන දේවල් මට ෆිල්ම් කරන්න ඕනේ නැහැ. රෑ ඒ දෙන්නව නිදි කරලා ඉවර වෙලා මම්මගේ ලෙක්චර්ස් අහන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ගත වුණේ. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආපහු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.